This is Anybody Can Do Marketing with Kavi Rajapaksha, brought to you by the Faculty of Brand. ඉස්සර සර්ම කමිසයක් අරන් ආවොත් වැඩිය කවුරුත් ගණන් ගන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ බ්‍රෑන්ඩ් එකක් ආවා ලොවි කියලා. ලොවි සිලෝන්. එතකොට මේ බ්‍රෑන්ඩ් එක ආපු ගමන් හැමෝටම ඕනුණා සරං කමිස අඳින්න. දැන් ලංකාවේ පොඩ්ඩක් හරි ෆැෂනබල් කෙනෙක් අපි දන්නවනම් ඔන්න ලොවි මොනවා හරි දෙයක් ඇඳලා තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ෆැෂන් ස්ටෑන්ඩඩ් එක වෙලා තියෙන්නේ ලොවි සිලෝන්. ඉතින් අපි හිතුවා ලොවි කියන මේ ලස්සන බ්‍රෑන්ඩ් එක නිර්මාණය කරපු අපේ මිස් අසංක ඩිමෙල්ව අද අපි ඉන්වයිට් කරනවා කියලා. අසංක සුබෝදෑසනක්. සුබෝදෑසනක් කවිත්. Thanks for having me. Yes, of course. අසංක ලොවි අපි මුලින්ම පටන් ගමු. ලොවි මං බැලුවා මොනවා හරි අසංක ලියපු තැනක ලියලා තිබ්බා. අසංකගේ පැෂන් එක ලංකාවේ මිනිස්සු, ලංකාවේ කල්චර් එක සහ ලංකාව කියන එක ලෝකේ ලොකු තැනක තියෙන එක කියලා. එතකොට අපි මේ ලොවි කියන ජර්නි එකට එන්න කලින් අපි ඒ විෂන් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් කවි බොහොම ස්තුතියි මම මේ සංවාදයට එකතු කර ගැනීමට. අපි බැලුවොත් එහෙම ලංකාව මං ඉපදිච්ච දවසේ ඉඳන් කියන්නේ මේක දියුණු වෙමින් පැවතින රටක් කියලා. මම කැමතියි මම මැරෙන්න කලින් මේක දියුණු වෙච්ච රටක් කියලා දකින්න. ඒක තමයි ප්‍රධාන අරමුණ. අපි රටක් දියුණු වෙනකොට කොහොමද දියුණු වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් මම ඒක ගැන ඉගෙනගෙන තියෙනවා. අනිත් එක රටවල් 20ක් 25ක් තියෙනවා. බොහොම සුළු කාලයක් ඇතුළත ලොකු දියුණුවක් ලැබපු. සිංගප්පූරුව, ඩුබායි, ජපානය, සවුත් කොරියා මේ වගේ රටවල් 20ක් විතර තියෙනවා. අපිට ඒ වයින් ආදර්ශයක් ගන්න පුළුවන් කොහොමද රටක් වේගයෙන් දියුණු වෙන්නේ කියලා. අපි බැලුවොත් චීනය බිලියන එකමාරක ජනගහනය. නමුත් සෑහෙන ලොකු දියුණුවක් අවුරුදු 30ක වගේ. දැන් ඉන්දියාව ඒ වගේම ලොකු ගමනක් යනවා. ඉතින් එහෙම යනකොට අපි බලන්න ඕනේ කොහොමද අපි මොන දෙයක්ද ඒ ජනගහනය පුෂ් කරන්න කියලා. ඒගොල්ලොන්ට ධෛර්යය දෙන්නේ මොකද්ද? ඒගොල්ලොන්ගේ අදහස ඇවිල්ලා තියෙන්නේ මොකද්ද කියලා. අන්න ඒක තමයි අවංකවම මේ ලොවි එකේ උදාහරණය. පළවෙනිම දෙයක් තමයි අපිට අපි ගැන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. ඔයාට මොන ආණ්ඩුවක් තිබ්බත් ආණ්ඩුවේ මොනා කරා රටක් දියුණු වෙන්නේ ඒ රටේ තියෙන කර්මාන්ත නිසා. ව්‍යාපාර නිසා. එතකොට ඒ කර්මාන්ත දියුණු කරන්න ඒකේ ඉන්න අධ්‍යක්ෂකවරු CEO ඒ ආයත ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ ඒගොල්ලොන්ගේ කම්පැනි ලොකු කම්පැනියක් බවට පත්ව ගන්න පුළුවන්. අනිත් එක ඒ ගමන බොහොම අමාරුයි. මොන රටෙත් මම අවුරුදු 20ක් විතර සිලිකන් වැලි ඇමරිකාවේ නිව්යෝක් සිටි සිලිකන් වැලි වල වැඩ කරලා තියෙනවා. මං හිතන්නේ එකම දවසක්වත් තිබ්බයි කියලා ලේසි දවසක්. මේ ප්‍රශ්න විසඳලා ලොකු ජයක්. ඉතින් ඒ වගේ නමුත් ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ කොහොම හරි මේකේ ප්‍රශ්නේ විසඳනවා. ඒ ආත්ම විශ්වාසයක් එන්නේ කොහොමද? අපිට අපි ගැන ආත්ම විශ්වාසයක් නැත්නම් අපිට ලංකාව ගැන ආත්ම විශ්වාසයක් නැත්නම් දැන් කවි මේක පටන් ගන්නකොට මම කිව්වා ඉස්සර අපි සර්මක් ඇඳන් ආපු කෙනෙක් ගැන බලන්නේ පහත් විදිහට. මේක අපේ ලාංකික ජාතික නැෂනල් එක. ඉතින් අපිට නැෂනල් එක ඇඳගෙන අපේ රටේවත් ඉන්න බැයි නම. වෙන කොහොමවත් මොකද කරන්නේ? ඒ කියන්නේ එතෙන්දිම අපේ ආත්ම විශ්වාසය කඩලා දාලා එතකොට කොහොමද අපි කම්පැනියක් හදන්නේ, බිස්නස් එකක් හදන්නේ පිටරටත් එක්ක ෆයිට් කරන්නේ. එතකොට අපේ හිතන්නේ අපිට හදන්න පුළුවන් නමුත් අපි පළවෙනි 10 ඇතුළත આવොත් හොඳයි. පළවෙනි 10 ඇතුළත වැඩක් නැහැ. ඔයා හදන්න ඕනේ කම්පැනියක් ඔයාට කම්පීට් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. ලෝකෙම දිනන්න පුළුවන් ලෙවල් එකක. So ලොවි ඇවිල්ලා ඒ අනන්‍යතාවය අභිමානත්වය මිනිසුන්ට හැඟෙන විදිහට හදන ඇඳුම්. මේ ඇඳුමේ පෙනුම නෙමෙයි ඇත්තටම හැඟුම. ඔයා ලොවි ඇඳුම් ෂයි ක්ලාස් එකේ කිව්වනේ අසංක. පෙනුම නෙමෙයි හැඟුම. හරිම ලස්සනයි. ඇත්තටම මම මේක මගේ යාළුවෙක් කිව්වේ. එයා කිව්වා මචම් ඔයාගේ ඇඳුම
හැඟරගේ තියෙනට එකක් නමුත් ඇන්දම එන්න ගැම්ම වෙනම දෙයක් ඒක ඇත්ත. එයා තමයි ඇත්තරම කිවේ හැඟුමට නෙමේ පෙනුමට නෙමේ හැඟුමට තමයි මේ ලොවිය එක කියලා. ඒක හරි ලස්සන්ට මේ බ්‍රෑන්ඩ් එක අල්ලගෙන තියෙනවා මම හිතන්නේ. කියන්නේ ඇත්තටම දැන් අපි වුණත් කියන්නේ දැන් මෙහෙම අපි බටහිර පානට ඇඳලා හිටියට ඕනම කෙනෙක් හොඳ ලස්සන ඔසරියක් සාරියක් ඇඳලා ගියාම අපිට උනත් සාමාන්‍යයෙන් වෙන්දට වඩා කොම්ප්ලිමන්ට්ස් වැඩි. ඉතින් ඒක මම හිතන්නේ අසංක ඒ ලස්සන ඉන්සයිට් එක අරගෙන ඒ අර අභිමානය කියන ෆීලිං එක ඇඳුමක් බවට පත් කරලා තියෙනවා. and දැන් ඒක මම අසංකගේ ප්‍රොෆයිල් එකේ කියව විදිහට අසංක කම්පියුටර් සයන්ස් කළා සිලිකන් වැලි ඉඳලා මම හිතන්නේ ගොඩාක් කට්ටිය ස්පයර් කරන හාවර්ඩ් වගේ විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන හැබැයි ඒ දැනුම පාවිච්චි කරන්නේ ලංකාව පිළිබඳ ලස්සන කතාවක් ලෝකෙට කියන්න. එතකොට මට අහන්න හිතුණා මම මේ දැකපු දෙයක් මේ අද අසංක අරගෙන තාවුපනින්දා මේ අසංකගේ පැෂන් එක අසංක ගොඩක් වෙලාවට ස්ටෝරි ටෙලිං කියන එක පාවිච්චි කරනවා මේ ලස්සනට මේ විෂන් එක ක්‍රියේට් කරන්න. එහෙම නැත්නම් ගොඩක් කට්ටියක් ඒ හීනෙට අරගන්න. එතකොට මේ දැන් ලස්සන පොතක් ලියලා තියෙනවා speech from 2048 කියලා. අපි ඒකත් කතා කරලා මේ මුලෝවි වලට. හරි. අපේ මගේ අදහස් මං කිව්වේ ලොවි ඇවිල්ලා පළවෙනිටම කොහොමද අපි මේ වගේ රටක් ඇති කරන්නේ. ඉතින් මම දැන් අවුරුදු 9ක් විතර ලංකාවට ඇවිල්ලා 10ක් විතර වෙනවා. මට වාසනාවකට ලොවි නිසා ගොඩ දෙනෙක් මුණ ගැහෙනවා. මං ඒක ඇත්තටම මේ දවස්වල විතරක් හිටපු නැති දෙයක්. ඒ ලොකුම වාසනාව මේකේ ඇවිල්ලා මට කවිත් හම්බුනේ මේ ලොවි හින්දා. මේ වගේ මිනිස්සු ලංකාව වටේම මිනිස්සු ලාංකිකයෝ පිටරට ඉන්න අය ඒ වගේම ලංකාවට ආදර ෆොරිනර්ස්ලා ගොඩ දෙනෙක් හමු වෙනවා. ඒගොල්ලොන්ගේ මට අදහස් ලැබෙනවා මොකද්ද ලංකාවේ මට ඒගොල්ලොන්ගේ අදහස විතරක් නෙමෙයි මට ඒගොල්ලොන්ගේ හීනය පවා ඒගොල්ලන් කියනවා. ඉතින් මම පොතක් ලිව්වා. මේ පොත ඇවිල්ලා පෙන්නමු පොත නැත්නම් අපරාධය ලස්සන්ට. මේ පොත ඇවිල්ලා අපි හිතමු අද අපි මේ ගැන පොඩ්ඩක් කතා කරමු. අපේ ලංකාවේ per capita GDP ඕනනම් දල ජාතික නිෂ්පාදනය එක මනුස්සයෙක්ට අවුරුද්දකට ඩොලර් 4,000ක්. ඒ කියන්නේ අපි රුපියල් වලින් බැලුවොත් එහෙම රුපියල් 1.2 මිලියන 1.2 නැත්නම් ලක්ෂ 12ක්. ඒ කියන්නේ මාසයකට අපේ නිපැයුම ඇවිල්ලා රුපියල් ලක්ෂයක්. හරි. නමුත් මේ පොතේ අදහස් නමුත් අපි බැලුවොත් දියුණු වෙච්ච රටවල් කියන්නේ ෆස්ට් වර්ල්ඩ් කන්ට්‍රීස් දියුණු වෙච්ච රටවල් වල දල ජාතික නිෂ්පාදනය අඩුම ගානේ එක්කෙනෙක්ට ඩොලර් 40000ක් අවුරුද්දකට 10 ගුණයක්. ඒ කියන්නේ එතකොට ඔයාගේ මාසික වැටුප අඩුම ගානේ වෙන්න ඕනේ රුපියල් මිලියනයක්. එතකොට දැන් මේ පොතේ අදහස් ඇවිල්ලා කොහොමද අපි දැන් ලක්ෂයේ ඉඳන් මිලියනයට ගෙනියන්නේ? ඒ අදහස මොකද්ද ඒකේ කෙටිම විදිහට ගෙනියන්නේ? අසංක මැරෙන්න කලින් දකින්න ඕනේ කියලා කිව්ව හින්දා ටක් ගාලා යන්න ඕනේ අපේ. ඒක අදුම ගානේ 47 වෙනකොට තව අවුරුදු 22ක් තියෙනවා. ඒ 23 ඇතුළත ඒ වගේ කාලයක් අවශ්‍යයි ඒ වගේ ලොකු දෙයක් කරන්න. නමුත් නොකරන්න බැරි කමකුත් නැහැ. අනිවාර්යයෙන්. අපි ඇත්තටම ගොඩක් වෙලාට අපිව පහතට දානවා. නමුත් ලංකාව ඇවිල්ලා ගොඩාක් සම්පත් තියෙන රටක්. ඒ වගේම ලාංකික මිනිස්සු ඇවිල්ලා ඥානවන්ත ගුණගරුක මිනිස්සු ස්වභාවයක් ඉන්නේ. අපිට මේ දේ බොහොම සුළුවෙන් කරන්න පුළුවන්. සුළුවෙන් නෙමෙයි බොහොම මහන්සියෙන් නමුත් නොකරන්න බැරි දෙයක් නෙමෙයි. අනිත් එක මේක හිතන්න. අපි මේක කරොත් කොච්චර ලොකු ජයක්ද? අනිත් එක අපිට වඩා පොඩි මේ සිංගප්පූරුව වගේ පොඩි රටවල් කොච්චර ඉක්මනට ඒ දේ කරාද? ඒ දේවල් කරන්න බැරි කමක් නැහැ. නමුත් අපිට ඒගොල්ලොන්ගෙන් ආදර්ශ ගන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට එක්ක අපේ යාළුවෝ. අපිට ගොඩක් උදව් කරනවත් එක්ක. අපිට ඒක කරන්න අන්න ඒක මට අවශ්‍ය. නමුත් මම අපි බැලුවම කවුරුවත් නැහැ ඩොලර් 40000ක් ගැන. නැත්තම් මාසෙකට වැටුප අපේ ඇවරේජ් වැටුප රුපියල් මිලියනයක් ගැන කතා කරන කෙනෙක්. ඒක ඇත්ත. මොකද්ද ප්ලෑන් එක?
ඒක නම් ගෝල් එක ඒ ගෝල් එකක් ඉස්සලා හදාගන්න ඕනේ. ඒ ගෝල් එක නැතුව කොහොමද අපේ ප්ලෑන් එක? මම බැලුවම අපේ රිපෝට්ස් අපේ නායකයෝ අපේ පොලිටිකල් නායකයෝ ඒ වගේම ව්‍යාපාරික නායකයන්ගෙන් මට පේන්නේ ඒ බව. සංගට මං කියන්න ඕනේ කියලා දෙයක් හිතාගෙන හිටියා. මේ ළඟදී ඔය ස්ටුඩන්ට්ස් වගේක් සෙෂන් එකක් කරන්න කියපු වෙලාවකදී සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ ඉතින් ග්ලෝබල් ලස්සන්ට හදපු Coca-Cola, Google වගේ බ්‍රෑන්ඩ්ස්. හැබැයි මම මේ පාර හිතුවා ඇයි මෙච්චර ලංකාවේ ලස්සන බ්‍රෑන්ඩ්ස් තියෙද්දි මම මේ ග්ලෝබල් බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරන්න කියලා. ඊපස්සේ මම හිතුවා මම ලංකාවේ මොන බ්‍රෑන්ඩ් එක ගැනද කතා කරන්න කියලා. ඊපස්සේ මට ටක් ගාලා උඩට ආවා ලොවි සිලෝන්. ඊපස්සේ මම ගිහිල්ලා ඇත්තටම බැලුවම අසංකේයක ඩිසයින් කරලා තියෙන විදිහ. සහ මම ඒකේ ආසම ලොවි කියලා අසංක කොහෙවත් ලොකුවට ගහන්නේ නැහැ. හැබැයි ඇඳුම දැක ගමන් අපි දන්නවා මේක ලොවි සිලෝන් ඇඳුමක් කියලා. ඒක දැන් අද අසංක ඇඳගෙන ආපු හින්දා අසංකව දැක්කම අපි දන්නවා මේක ලොවි කියලා. හැබැයි ඒ වගේ ඇඳුමක් දැක්කත් දැන් අපි ආයේ දෙපාරක් හැල්ල බලනවා මේක ලොවි සිලෝන් ද කියලා. අන්තික මම දැක්කා ඊට පස්සේ දැන් අසංක මේ ලුක් එක ක්‍රියේට් කරාට පස්සේ ගොඩක් කට්ටිය ඔය වගේ කෝඩ්ස් උත් එක්ක සරං පොකට්ස් උත් එක්ක සරංස් දැන් එහෙම කරනවා. ඉතින් මුලින්ම මට අහන්න ඕනේ එකක් අසංක මේ නම හොයාගත්තේ කොහොමද කියලා. මොකද මට ලොවි සිලෝන් කොහොමද ලොවි වගේ නමක් මේ ලස්සන මෙච්චර ලක්ෂරියස් මම හිතන අසංකගේ ඩ්‍රීම් එකත් මේක ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් කරන්න. ඒ වගේ තැනකට ලොවි සිලෝන් වගේ නමක් තෝරගත්තේ ඇයි? ඊළඟට අසංක ෆවුන්ඩර් තාම බ්‍රෑන්ඩ් එකේ ක්‍රියේෂන් ඔක්කොම කරන්නේ අසංක. එතකොට මේ බ්‍රෑන්ඩ් එක ක්‍රියේට් කරද්දී අසංක බැලුවේ මොන වගේ දේවල්ද? ඊළඟට දැනටත් with designers everybody අසංක ඉන්සිස්ට් කරන්නේ මොන වගේ qualities ගැනද මේ බ්‍රෑන්ඩ් එකේදී? අපි නමෙන් පටන් ගමු. මොකද මට නම ගැන දැනගන්න ඕනේ ඔක්කොටම කලින්. thank you. ලොවි කියලා නම දැම්මේ ඇත්තටම මට ඕනේ මේ කම්පනිය තව අවුරුදු 100ක් 200ක් දුවන්න පුළුවන් කම්පනියක් හදන්න. මේ වෙලාවේදී එතකොට දැනටත් අපි ගාව අපිත් එක්ක වැඩ කරන බොහොම දක්ෂ ළමයි. මම කවදාරි මියගේ කාලෙකදී තව මිනිස්සු ඇවිල්ලා එකතු වෙලා තව ඒගොල්ලොන්ගේ අදහස් වලින් දියුණු කරන්න පුළුවන් කම්පනියක් හදන්න ඕනේ. ඒකින්ද තමයි මගේ නම දාන්න නැතුව වෙන නමක් ඕනේ. එතකොට කාලය පවතින නමක් වෙන්න ඕනේ. බොහොම ලේසින් කියන්න පුළුවන් නමක් වෙන්න ඕනේ. ඒ වගේම අපිට පොඩි ජොලියක් එන්න නමක් වෙන්නත් ඕනේ. ලංකාවේ කෙනෙක් ඇහුවා. ලංකාවේ කෙනෙක් අහපු ගමන් දන්නවා ලොවි කියන්නේ පළතුරක්. පොඩ්ඩක් ඇඹුල් එක්ක සාමාන්‍ය අපේ අච්චාරුත් එක්ක කරන්නේ ඒක එකපාරක් ආවත් මතකෙ හිටිනවා වගේ. ඉතින් මං හිතුවා ඒක හොඳයි. අනිත් එක නමක් කොටයි මට ඕනේ විශේෂයෙන් අපි පිටරටට යනවා නම් ලොකු දිග නමක් දැම්මොත් බොහොම අමාරුයි. අනිත් එක අපේ ලංකාවේ නම් වගේ. ඔව් අනිත් එක වෙබ් අඩොබි එක ටයිප් කරන්න උනත් කාටවත් මතක හිටින්නේ නැහැ. ඒ වගේ නම බෞද්ධ ලෝක දැම්ම නම් ඉවරයි වැඩේ. කොහොමද ටයිප් කරන්න කියලා දන්නේ නැහැ. ඔව්. එතකොට ඒකයි මගේ වාසනාවකට ඒ නම කවුරුත් පාවිච්චි කරලා තිබ්බෙත් නැහැ. ඔව් අසංක වගේ මම හිතන්නේ හිතන්නේ නැතුව ඇති ලොවි වගේ පළතුරක් ලංකාවට ආවේ නිකක් වුණාට මේ ෆැෂන් බ්‍රෑන්ඩ් එකකට පාවිච්චි කරන්න. Oh, fashion is about fun. First, it has to be fun. It has to be because life is, challenging, interesting, all of that. And if you are wearing Lovi, first of all, you're having fun. Yes. Hanguma. Atma Vishwasya, Ananyathavya, Satuta, Pritimat Bhava. We are changing your mindset at least for while you are wearing Lovi. Lovi. Nice. So, අසංක අරගත්ත ෆොන්ට් එකේ ඉඳන් දැන් තියෙන ඩිසයින් ලිමස් අසංක ගොඩක් වෙලාවට ලස්සන බීඩ්ස් පාවිච්චි කරනවා. අදත් ඇඳන් ඉන්න එකෙත් මට පේනවා ලස්සන එම්බෙලිෂ්මන්ට්ස් එහෙම ලස්සනට පාවිච්චි කරනවා. අසංක මම දන්න විදිහට ගොඩක් ආර්ට් ගැනත් හොයලා බලන ආර්ට්ස් සෑහෙන මම හිතන්නේ එකතු කරන්න try කරන මම දැකලා තිනවා පොත් පිටින් අසංක ගාව තියෙනවා විවිධාකාරයේ චිත්‍ර. ඉතින් මේ හැමදේම සහ අසංකගේ මේ විෂන් එකත් එක්ක කොහොමද මේ බ්‍රෑන්ඩ් එක ක්‍රියේට් වුනේ? ඇත්තටම අපි බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින්ස් පටන් ගන්නකොටම ලිව්ව බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින්ස් බ්‍රෑන්ඩ් වැලියුස් ඒවා ඔක්කොම වෙනස් වෙලා නැහැ. අපේ කම්පනියේ ඒ කියන්නේ අපි හයරින් වලට උනත් ඒ වැලියුස් තමයි අපි බලන්නේ. ඒ වැලියුස් තියෙන අයව තමයි අපි ඇත්තටම කම්පනියට බඳවා ගන්න කැමති. පළවෙනි වැලියු එක ඇවිල්ලා ඔතෙන්ටිසිටි. කියන්නේ අපි කරන හැම දෙයක්ම ඔය ලොවි මොන හරි අඳුමක් දැක්කම
ඔටෝමැටිකලි දන්නවා මේක ශ්‍රී ලංකාවෙන් ආපු ඇඳුමක් එකක් කියලා. කියලා. ඔයාට බැජ් එකක් ගහන්න ඕනේ නැහැ. ඔයා දන්නවා මේක ලංකාවෙන් ආපු ඇඳුමක් කියලා. දෙවෙනි එක තමයි ඉනෝවේෂන් කියන එක. අපේ ඇඳුමක් දැක්කොත් ඔයාට පේනවා මොකක් හරි අලුත් දෙයක් තියෙනවා ඒකේ. ඒක අර තිබ්බ විදිහට නෙමෙයි වෙනස් විදිහට තියෙන්නේ. අනන්තතාවයේ තියාගෙන හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඔව් හැමතිස්සෙම අලුත් දෙයක්. අලුත් කියන්නේ නිකන් ඒක meaningfully අලුත් දෙයක්. Some innovation. So we first added pockets, bells, lining. We changed the structure of the sarong because we want to make it easy for people to wear. And comfortable and for wear for a long time. ලොකු පැයකානක් ඇඳන් ඉන්න පහසු වෙන විදිහට නැත්නම් උත්සවයකට සුදුසු තැනකට අඳින්න පුළුවන් විදිහට ඕනේ සරම නිර්මාණය කරන්න. අපි තින් විශේෂයෙන් මගේ ටෙක් ඉන්ජිනියරින් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක අපි හැමතිස්සෙම හිතන්නේ කොහොමද මේක තව ටිකක් පහසු කරන්නේ. තව ටිකක් දියුණු කරන්නේ. ඔව් අසකේ කෝට් මං හිතන්නේ දාන හැංගර් එකේ ඉඳන් සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ ඒක දැන් අපි දැකලා තියෙන සාමාන්‍යයෙන් ඔය zips දාලා එහෙම තියෙන වගේ ඒ කියන්නේ අසංක ලස්සනට හොයාගෙන තියෙනවා මම හිතන්නේ අගේ ඉන්ජිනියරින් බෑග්ග්‍රවුන්ඩ් එකකින් හින්දාත් වෙන්න ඇති ඒ කියන්නේ ඒකේ zip එකක්වත් හොයාගන්න නැහැ සහ ඒක ලංකාවේ මේ normally අපි දකින්න නිකන් ලිනන් පාවිච්චි කරලා තමයි හදාගෙන තියෙන්නේ. හැබැයි ඒක හරිම versatile පාවිච්චි කරන්න ලේසි. මේ thoughts එන්නේ කොහොමද අසංක? values. අපේ value එක තමයි දැන් අපි දන්නවා climate change වල ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම දූපතකට. ඔව්. ඉතින් එතකොට අපි කොහොමද පොඩ්ඩ හරි අඩු කරන්නේ? අපිට අපේ bags ඔක්කොම ප්ලාස්ටික් පාවිච්චි කරනවාද? zippers ඇවිල්ලා ප්ලාස්ටික්. bag covers plastic. So අපිට අඩුම ගානේ 80කවත් අයින් කරන්න පුළුවන්. ඒතර බොහොම ලේසි නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් අපේ ඒ values අනුව තමයි අපි නිර්මාණය කරන්නේ. ඉතින් ඒක ලොකු ඒකයි අපේ identity එක strong විදිහට තියෙන්නේ. මම හිතේ මම දැක්ක අසංකව ගිය අවුරුද්දේ හරි ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ හරි brand excellence presentations වලට එනවා ඒත් ඔය වගේම ලස්සන මේ සුදු ලස්සන ලෝබි කිට් එකක් එහෙම ඇඳගෙන ඇවිල්ලා හිටියා. සහ මම හිතන අසංකලා ඒ award එක දෙන්නා ඉහළින්ම දෙන්න. අසංක මං හිතන්නේ මට තේරෙන විදිහට දැන් මම ළඟදි දැක්කා ඔලිම්පික් අපේ ටීම් එකත් එක්ක හරි ලස්සන වැඩක් කරලා තිබ්බා. ඒතර මාකටිං වර්ල්ඩ් එකේ මේ සාමාන්‍යයෙන් famous brands වත් නොකරන සමහර concepts ඒ කියන්නේ දැන් fame driven marketing කියන එක අසංක මම හිතන්නේ ලංකාවේ හරි බොහොම පොඩි දෙනෙක් තමයි පාවිච්චි කරන්නේ. ඒකත් පාවිච්චි කරන්නේ හරි නරක විදිහට. ඒ කියන්නේ සමහරවල් negative marketing through එහෙම නැත්නම් influencers through විතරක් වගේ තමයි fame driven marketing කරන්නේ. හැබැයි අසංකට අර නැක් එක තියෙනවා. අසංකට අහුවෙලා තියෙනවා ලස්සන හරිම thoughtful පොඩි වැඩක් කරලා ඒකෙන් ලොකු බ්‍රෑන්ඩ් එකට අවශ්‍යම ලොකු ප්‍රසිද්ධියක් ලබා ගන්න. ඉතින් ඒක ඕගැනිකලිම අපි හැමෝම දැක්ක වෛරල් ගියා. අසංක ඇයි ඒ වගේ ඒ කියන්නේ ඒක අසංක එකක් ස්ටඩි කරලාද එහෙම නැත්නම් අසංකට මේක ඉන්ස්ටින්ක්ටිව් අසංකට මේක හිතෙනවද කොහොමද? සමහරට අපි බ්‍රෑන්ඩින් ගැන හිතුවොත් එහෙම අපි ඇවිල්ලා purpose driven. මුළු කම්පැනිම purpose driven. Our purpose අපේ කම්පැනියේ පර්පස් එක කොහොමද ඩොලර් 4000 ඉඳන් 40000ට එමෙන්නත රුපියල් ලක්ෂයේ ඉඳන් රුපියල් මිලියනයට මාසික ආදායම average ආදායම ගෙනියන්න. That is our purpose. To make that purpose happen, we have to get our top to move higher. Yes. Right. Yep. So we actually don't think of I actually don't know what fame driven marketing driven marketing is. But we work with purpose. And what happens when we are doing it is totally out of our control. Like when we අපි ඔලිම්පික් අයට ඇඳුවම අවංකවම අපිට කියන්න බෑ අනිත් රටවල් වලින් රාල්ෆ් රෝලන් ආමානි ඒ වගේ අය අඳන්නේ. ඒතර අපිට කියන්න බෑ මේ ඇඳුම මෙච්චර කොහොම යනවද කියලා. නමුත් අපි ඒ සටනට තමයි අඳන්නේ. ඔව්. අපි third place එක කොහෙද? Yeah, we are fighting for that. Right. ඉතුරු ටික අපිට පුළුවන්
හොඳම ධෛර්යයෙන් හොඳම ශක්තියෙන් අපි හදනවා. සහ මම හිතන්නේ අසංකගේ ඇඳුමේ ස්ට්‍රක්චර් එක මට මතකයි අසංකමද කොහෙද මට කියලා තියෙනවා. ඒ කියන්නේ ඕක දැන් ගියාම 4-5 දෙනෙක් නෑ ඒක ළමෙක් වන්දන්න. තමන් තනියෙන් ඇඳ ගන්න ඕනේ. එතකොට ආයන් කර කර ඉන්න බෑ. එතකොට මේ හැම දේ ගැනම අසංක හිතලා තිබ්බා. ඔව් මොකද අවංකවම අපේ ඇත්ලීට්ස්ලා යන්නේ ඒගොල්ලෝ ලොකු බෑග් එකක් අරන් යන්නේ. ඒ ඇඳුම ගෙනියන්න ඕනේ. ඒගොල්ලෝ හොස්ටල් එකක ඉන්නේ. ඒගොල්ලන්ට ඇඳ ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ටෙක්නිකල් ප්‍රොබ්ලම්ස් උත් තියෙනවා. නමුත් අපි හිතුවා කොහොමද මේගොල්ලන්ට සුදුසු දේ නිර්මාණය කළා දෙන්නේ. ඉතින් ඒ හිතපු අදහස අපේ වාසනාවට ලොකු ගමනක් ගියා. අසංක ඊළඟ ස්ටෙප්ස් ඒ කියන්නේ දැන් අපි අසංකගේ ඉන්ටෙන්ෂන් එක තියෙන්නේ මේක ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් කරන්න. එතකොට දැන් අසංක කිව්වා අසංකකාව ගොඩාක් හරි ටැලන්ටඩ් ළමයි වැඩ කරනවා කියලා. මම ඇහුවොත් එimhe අසංකගේ බ්‍රෑන්ඩ් එකේ නැත්නම් අසංකගේ කම්පැනි එකේ වැලියබල්ම ඇසට් එක මොකද්ද? People. I mean that's a easy question actually. මිනිස්සු දක්ෂතාවය අනන්‍යතාවය අරමුණු තියෙන මිනිස්සු ඒගොල්ලොන්ගේ ශ්‍රමය නිසා තමයි අපිට මොන හරි දෙයක් හදන්න පුළුවන්. මේ දර්ශනය අපි හදලමක් තියෙනවා. ඒ දර්ශනය ඇතුළෙන් ඒක අරගෙන කොහොමද ඉදිරියට යන්නේ කියන අදහස. ඒගොල්ලන් තමයි ඊට පස්සේ අරගෙන යන්නේ අරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ දැන් කම්පැනි ඉන්න අය විතර නෙමෙයි තව ඉදිරියට යන්න තව ගොඩ පාර්ට්නර්ස්ලා අවශ්‍යයි. මේක ව්‍යාපාරයක් විදිහට දිනු කරන්න ලොකු පාර්ට්නර්ස්ලා අවශ්‍යයි. බැංකුව අවශ්‍යයි, රාජ්‍ය අවශ්‍යයි, තව පාර්ට්නර්ස්ලා පිටරටවල පාර්ට්නර්ස්ලා කොලැබොරේටර්ස්ලා අපේ බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්ස්ලා ඒ වගේ කොහොමද අපි ඉගෙන ගන්නවා කොහොමද මේ වගේ දෙයක් පිටරටවල බ්‍රෑන්ඩ්ස් කරන්නේ ඒ ඉගෙනගෙන ඒකෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් දේවල් කරනවා. අසංක ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ඉන්සිස්ට් කරනවා අසංක කොහෙ ගියත් මේ ලස්සන අවුට්ෆිට් එකෙන් තමයි යන්නේ. ඒතර අසංක මේ බ්‍රෑන්ඩ් එක සම්පූර්ණයෙන්ම ලිටරලිම එම්බොඩි කරගෙන ඉන්නවා. ඒක කොච්චර ඉම්පෝර්ටන්ට්ද බ්‍රෑන්ඩ් බිල්ඩර් කෙනෙක් එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් ක්‍රියේටර් කෙනෙකුට? මේක ඇත්තටම අපේ මගේ මේ previous life Silicon Valley life එකෙන් එහෙ තියෙනවා අපේ කතාවක් you have to eat your own dog food. Okay, so if you are meaning that whatever the application or software you are building, you have to use it. Because if you don't use your app, you learn so much about what works, what doesn't work. And this is first-hand experience. Yes. So I know, like, for example, I'm wearing this outfit. I know how it feels in this temperature. I know how it feels when I'm wearing this. Is it appropriate for this kind of a conversation? Is it too dressy? Is it too less dressy? All of this feedback, how everybody is reacting to this outfit. I'm getting it. So I'm doing, you don't have to do consumer research to understand. Yeah, it's firsthand you understand. I'm understanding. I am also creating for, so that gives so much awareness about very tactile awareness, which is very important to 100%. create something authentic. 100%. Then පොඩක් ලේසි ප්‍රශ්නයක් අහන්න. අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. අසංක ටිකක් මේක කියන්නේ ගොඩ දෙනෙක් හිතනවා මම මේක අඳන් ඉන්නේ මම මේක මාකට් කරන්න කියලා. No, මම ඇවිල්ලා හොරිබල් මාකටිං. මගේ Instagram එකෙන් මොකුත් නෑ. මම ඒක අඳන් ඉන්නේ ඇත්තටම මේ අත්දැකීම. ඒ අත්දැකීම කොහොමද මේ ෆැබ්‍රික් එක හරිද මේ කට් එක හරිද මේක තව තද වෙන්න ඕනද ලූස් වෙන්න ඕනද මේ ෆීඩ්බැක් ඔක්කොම මට ලැබෙනවා. අසංකගෙන් මම අහන්න ගියේ මේ අමාරු ප්‍රශ්න නෙමෙයි. අසංක අමාරු ප්‍රශ්න අහන්න it's okay. නෑ අසංක ටිකක් මේ අමුතු වැඩ කරනවානේ. එතකොට දැන් හැමතිස්සෙම මොලේ අමාරු වැඩ. එතකොට හැමතිස්සෙම මේ ෆයිනෑන්ස් එකත් එක්ක අනිවාර්යෙන් ප්‍රශ්න දාගන්න ඇති. මොකද සමහරලාට ඒ ස්පෙන්ඩ් එක දැන් ඒ කියන්නේ ගොඩක් වෙලාවට මාකටිං වල තියෙන ලොකුම ප්‍රශ්නේ අපි කන්සියුමර් රිසර්ච් කරන්න පුළුවන්, විවිධ ඩේටා පොයින්ට්ස් බලන්න පුළුවන්. හැබැයි අර ෆීලිං එකක් මිනිස්සෙකුට දැනනවා කියන දේ. එහෙම නැත්නම් දැන් අසංක කරපු ඔලිම්පික් ඇඳුමත් එක්ක ඒ ආපු වයිරැලිටි එකෙන් අසංකට ක්වොන්ටිෆයි කරන්න බැහැනේ මෙච්චරක් කියලා. හැබැයි ලංකාවේ හිතන්නේ නැති ගොඩාක් කට්ටිය
ලොවි සිලෝන් කියන එක ගැන දැනගත්තා. ඒකට ඒ ගැන ඇස්පිරේෂන් එකක් ආවා. එතකොට මේ අර දැන් රිටර්න් එකක් දැන් ROI එකක් නෑ. අසංක විශේෂයෙන්ම බිස්නස් ඕන අසංක. එතකොට අසංකට මේක ඒ කියන්නේ very personally දැනෙනවා. ඔව්. එතකොට අසංක කොහොමද මගේ බැංක් account එකටත් දැනෙනවා. එතකොට අසංක කොහොමද මේ බැලන්ස් එක කරගන්නේ සහ මේ ඇත්තට මේක යුද්ධයක් නෙමේ ෆයිට් කරන්නේ. ඔව් ඒක ඇත්ත. ඒක කොහොමද මේ හරියටම ෆයිට් කරන්නේ? මේක ඇවිල්ලා great question එක. මේකේ පළවෙනි ප්‍රශ්නේ ඔයාගේ බිස්නස් ඕනර්ස් ලට එහෙම නැත්නම් ඔයාගේ චෙයාමන්ට ඔයාගේ ඩිරෙක්ටර්ස් ලට තියෙනවද දර්ශනයක් මේ කම්පැනියේ ඇත්ත ලොකු තත්ත්වය මොකක්ද කියලා. දැන් ලොවි එක ගැන මට කියන්න පුළුවන් මගේ අපේ බොහොම පොඩි කම්පැනියක් තාම. නමුත් අපේ දර්ශනය ඇවිල්ලා ලොකු කම්පැනියක්. අනිත් එක දර්ශනය විතර නෙමෙයි මට කියන්න පුළුවන් 2032 දී අපේ revenue target එක මොකක්ද? 2035 දී revenue target එක මොකක්ද? එනි ගොඩක් එච්චර දුරට අසංක හිතලා තියෙනවා. ඔව් අපි ඒ වගේ ලොකු මේකක් නැත්තම් මේ වගේ ඉන්වෙස්ට්මන්ට් කරන්න විදිහක් නැහැ. කොහොමද ඉන්වෙස්ට්මන්ට් කරන්නේ? මොකද දැන් තියෙන ප්‍රමාණෙත් එක බැලුවා මේ ඉන්වෙස්ට්මන්ට් එක ජස්ටිෆයි කරන්න බෑ. ඒක ඔයා හිතන්න ඕනේ මොකද්ද ඔයා හදන කම්පැනි කියලා. ඔයාට අඩුම ගානේ අවුරුදු 10කදී කොතනටද එන්න අවශ්‍ය අරමුණ. So අද 2026 ලොබි එකට තියෙනවා ප්ලෑන් එක 2036 දී රෙවෙනියු නම්බර් එක මොකක්ද කියලා. ඉතින් එතකොට මම දන්නවා හරි ඒ රෙවෙනියු නම්බර් එකට එන්න නම් මේ වගේ දේවල් මම කරන්න ඕනේ දැන්. එහෙම නැතුව එතන එන්න විදියක් බෑ කියලා. හරි. මොකද ඔයා අද මේ අවුරුද්ද රෙවෙනියු නම්බර් එකත් එක්ක බලුවොත් එහෙම අපි මේ කරන දේවල් ඔක්කොම පිස්සු. අනිවාර්යයෙන්. නෑ ඒක තමයි. මොකද ඒක ඒ ජස්ටිෆිකේෂන් එක අරගන්නේ කොහොමද කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ. ඔව් අනිත් එක ඔයා දන්නවා මාකටිං වලදී there's a good saying in marketing spend you know half of it is working, half of it is wasted. You don't but know we which half. You don't know which half. 100%. If you knew, you won't be able to. So because you know that is happening, so you have to, there's some truth to it. So you have to know, and also marketing has a lag, right? So what we are doing today, people are not going buying, like they see this outfit, they're not going buying in the afternoon to buy this. But they might have an idea. තව අවුරුද්දකින් ඒගොල්ලොන්ගේ මොන හරි කොන්ෆරන්ස් එකකට එහෙම නැත්නම් වෙඩින් එකකට එහෙම නැත්නම් මොන හරි තව සුදු උත්සවයකදී ඒගොල්ලන්ට මතකයක් එනවා මම දැක්කා එදා කවිත් එක්ක ඉවෙන්ට් එකේදී අස්සන් ගන්නද හිටියා මේක ඒ වගේ දෙයක් මට අඳින්න පුළුවන් කියලා. ඉතින් so you have to have that period for the marketing to, and if I'm having somebody in marketing, running marketing, I have to give them the time and the resources to be successful. And build your brand. Build your brand and be successful, right? Because otherwise you're not, අපි නැත්තම් ගොඩ වෙලාවකට ප්‍රෙෂර් එක දුන්නා විතරක් නෙමෙයි රෙස්පොන්සිබිලිටි එක දුන්නා විතරක් නෙමෙයි ඒකෙන් දිනන්න අවස්ථාවක් දෙන්න ඕනේ. අනිවාර්යයෙන්. අසංක දැන් මොකක් හරි එක තැනකදී අසංක කියලා තිබ්බා මේ I'm a one man army කියලා. ඒ කියන්නේ ඩිසයිනිනුත් බලන්නේ අසංක, මාර්කටිනුත් බලන්නේ අසංක, සමහරලාට ෆයිනෑන්ෂියලි ඔබ්වියස්ලි ඔය ඔක්කොම විෂන් සෙට් කරන්නේත් අසංක. එතකොට මේ දැන් මේ පොඩ්කාස්ට් එකේ නමත් anybody can do marketing. ඉතින් මට අහන්න හිතුණා අසංකගෙන් anybody can do marketing do you think what you are doing? Obviously ගොඩාක් මාර්කටිං ප්‍රින්සිපල්ස් අනුව අසංක හැමදේම වගේ ටික් ඔෆ් කරනවා. ඒ කියන්නේ ක්‍රාෆ්ට් එකේ නම් බ්‍රෑන්ඩ් එකේ ඊළඟට අසංක කරන හරි ඕගැනික් රීච් එකක් වෙන ලස්සන ෆේම් ඩ්‍රිවන් වැඩ. ඊළඟට අසංකගේ පර්පස් එක. අසන්ට අසංක අනිත් එක අපි කියනවා බ්‍රෑන්ඩ් ප්‍රොඩක්ට් වර්සස් ඩිලිවරි. අසංක පෙන්නන දේ ඒ හැම ඇඳුමකින්ම අසංක 100% ඩිලිවර් කරනවා. මේවා සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් ක්‍රියේටර්ස්ට කම්පනීස් වලට කරන්න අමාරු දේවල්. හැබැයි අසංකේක ඉන්ස්ටින්ක්ටිව් කරනවා. ඒත් අසංකේ දේ කරන කෙනෙක් විදිහට මට අහන්න හිතුණා අන්තිම වශයෙන් අසංක මොකද හිතන්නේ? මාකටිං කියන්නේ හැමෝටම කරන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් ඒකට සයන්ස් එකක් තියෙනවද? Definitely ගොඩ දේවල් ඉගෙන ගන්න තියෙනවා. දැන් අවංකවම මම මේ කම්පැනි පටන් ගන්නකොට ඊට කලින් අවුරුදු 20ක් ඇමරිකාවේ වැඩ කළා තියෙනවා. එතකොට එතෙන්දි මම
ලොකු කම්පනි Intel Silicon Valley, of Google course. Silicon Valley ඒ companies අනිත් එක මං හරි කැමති අධ්‍යාපනයට ඒවා ස්ටඩි කරලා තියෙනවා මං ඒගොල්ලොන්ගේ නිර්මාතෘවරු හම්බෙලා තියෙනවා ඒගොල්ලොන්ගෙන් මම අවුරුදු 20ක් විතර දැනුම අරන් තියෙනවා කොහොමද ඒගොල්ලෝ මේ දේ කරන්නේ අපි බලමු Apple කියලා කම්පැනියක් කොහොමද ඒගොල්ලෝ මේක දේ කරන්නේ Google කොහොමද මේ දේ කරන්නේ ඉතින් ඒ ස්ටඩි කල්ලා ඒ දේවල් දැන් මට කියන්න පුළුවන් සමහරට ඉන්ස්ටික්ටිව් ලියනවා කියලා නමුත් අවුරුදු 20ක් විතර මම ස්ටඩි කරපු හින්දා තමයි එහෙම එන්නේ ඉතින් එතකොට මට දැනට උනත් මම අඩුම ගානේ සතියකට පැය 5ක් විතර ස්ටඩි කරනවා කොහොමද කරන්නේ මේගොල්ලෝ කොහොමද කරන්නේ අපි කියමු දැන් රාල්ෆ් ලෝරන් අලුතින් කලෙක්ෂන් එකක් දැම්මොත් එතන ඒ කලෙක්ෂන් එකේ ඇයි මේ දේ දැම්මේ මේ ලුක් එක විතර නෙමෙයි ඇයි මේ දැම්මේ ඇයි මේ රෙදි වලින් හැදුවේ ඇයි මේ පාටෙන් හැදුවේ ඇයි මේ මොඩල්ව පාවිච්චි කරේ ඇයි මේ මොඩල්ට මෙහෙම ඇවිදින්න කිව්වේ so you have to think like කොහොමද ඇයි ඒ කිව්වේ not only what you seeing what I am studying what I'm trying to see what is he trying to communicate with this right very nice so then I'm instinctively learning so I'm I think I think if you can all do all of that yes anybody can do marketing but if not පොඩක් අමාරුයි නැත්නම් කවි වහය කරන්න අසංක thank you so much මම හිතන්නේ අපි දැන් ලෝවි සිලාන් වගේ බ්‍රෑන්ඩ් එකක් ගැන හිතුවම ඒකේ ෆවුන්ඩර් මෙච්චර හම්බල් මෙච්චර විශේෂයෙන්ම ලොකු පර්පස් එකක් තියාගෙන මෙච්චර මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් කියලා අපි හිතන්නේ නැහැ අපි හිතන්නේ ගොඩක් වෙලාවට අර අපි යූජුවලි දන්න ලක්ෂරි බ්‍රෑන්ඩ් හැන්ඩල් කරන කෙනෙක් විදිහට තමයි අපිට ඔළුවට හිතෙන්නේ. ඉතින් ඒකට අසංක මට හම්බුලා තියෙන හැම අවස්ථාවකදීම out of the way ගිහිල්ලා දේවල් කියලා දෙන්න එහෙමත් නැත්නම් කෙනෙක්ව පිළිගන්න සහ මම හිතන්නේ මේ අසංක ඇඳන් ඉන්න අපේ මේ ලංකාවේ අනන්‍යතාවයට හරි ලස්සන humanity එකක් එකතු කරනවා. ඉතින් අද even in the podcast I think you spoke more about even though the stage was for you to talk about Lovi Ceylon you spoke more of Sri Lanka and the Sri Lankan dream. So Sri Lankan dream is what we are trying to create. This is actually an example of how you can. If you can take a sarong, both of us, අපි දන්නවා සරම කොතනද තිබ්බේ කියලා අවුරුදු 10කට කලින්. ඉතින් මේ වගේ දෙයක් වුණත් අපිට පුළුවන් නම් එලිවේට් කරලා ඉන්ටර්නැෂනල් ප්‍රොඩක්ට් එකක් විදිහට හදන ලොකු කම්පැනියක් විදිහට හදන්න. අඩුම ගානේ අරමුණවත් තියන්න. අපිට පුළුවන් ලංකාවේ ලොකු දියුණුවක් ඇති කරන්න. අනිවාර්යයෙන්. So thank you so much for joining me today. Thank you for having me. Absolute pleasure. Yeah. මම හිතන්නේ ලංකාවේ බොහොම කීප දෙනාටයි කියන්න පුළුවන් ලංකාවේ අනන්‍යතාවය පාවිච්චි කරලා ලංකාවේ රිසෝසස් පාවිච්චි කරලා ලංකාවේ ටැලන්ට් පාවිච්චි කරලා මේ වගේ බ්‍රෑන්ඩ්ස් ක්‍රියේට් කරලා ඒවා අපි ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ගිහිල්ලා ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් උත් එක්ක ෆයිට් කරන්න හදනවා කියලා. ඉතින් අසංකගේ ඩ්‍රීම් එකට ඒ ශ්‍රී ලංකන් විෂන් එකට ඔක්කොටම කලින් I really wish you all the best. I hope your speech from 2048 read this Google it. So I think how you pitched this is I need 60 to 90 minutes to make you 10 times rich, which is a very good ඔයා මේ පොත කියවන්න පුළුවන් මේ පොඩි පොතක්. කියවන්න පුළුවන් විනාඩි 60ක් නැත්නම් විනාඩි 90කින් නමුත් I guarantee ඔයාට ඒකෙන් අදහස් එනවා. ඔයාගේ ආදායම 10 ගුණයකින් වැඩි කරගන්න. එතකොට අර කලින් කිව්වා වගේ lottery numbers මුකුත් ඕනේ නැහැ. තමන්ගේ ආදායම තමන්ට වැඩි කරන්න පුළුවන් තමන්ගේ දේවල් කරලා. එහෙම. ඒ ප්‍රශ්නේ ඔයා අහන්න ඕනේ වාගේ. අනිවාර්යයෙන්. මොකද අපි ලංකාවේ ගොඩක් වෙලාවට වෙන කෙනෙක් කරලා දෙනකන් ආණ්ඩුව වෙන්න පුළුවන් වෙන කවුරු හරි මට කරලා දෙනකන් බලන් ඉනවා මිසක් මම මගේ ගමන හදාගන්න සමහර කට්ටිය ඉන්නවා බට් බොහොමයක්
නැහැ. ඉතින් මම හිතන්නේ ඒකට අසංකද අපිට ගොඩක් දේවල් කිව්වා. Thank you so much for making the time. I know it's a weekend for you and I really appreciate අද ඇත්තටම කියන්නේ සෙන්ස්වල් දවසක් මෙහෙම ගත කරන එක මට හරිම ලොකු ප්ලෙෂර් එකක්. හැබැයි මම දන්නවා අසංකගේ busy life එකත් එක්ක This is my purpose. So, more of you is what we need. Thank you. That means a lot. So, Lovisilon international brand එකක් බවට පත් කරලා ලංකාව ලෝකේ මැප් එකේ තියන්නේ කොහොමද? අපි ඒක දකින දවසක මට හිතෙයි අපි අසංකව දැන් අල්ලගත් එක හොඳයි කියලා ඒ දවස් වලට වඩා. ඉතින් thank you අසංක. It has been an absolute pleasure and I wish you all the best in what you're doing. Thank you very much. Stuti. ස්තුතියි. Walk up in the spot, they be like, whoa, 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 whoa. Walk up in the spot, they be like,